ඔන්න අද වීඩියෝ එකෙන් මම ඔයාලට අරගෙන එනවා කැම්පස් එකේ දවසක් ඇතුළත මම මොනවද කළේ කියලා. අන්තිම වෙනකම් වීඩියෝ එක බලන්න. මම හිතන්නේ මාස දෙකකට විතර පස්සේ මම බ්ලොග් එක අරගෙන එන්නේ. ගොඩක් කට්ටිය ඉලෙලි හිටියේ YouTube බ්ලොග් එකක්. ඒ වගේම තමයි YouTube channel එකේ vlogs ඉල්ලලා තිබුණා. මම තමයි ඇත්තටම ගෙනාවේ නැත්නම් මට මම හරි කම්මැලි. ඒක නිදිමතක් තියෙනවට. හරියටම අර වීඩියෝ එකේ කිව්වා වගේ මම ඇත්තටම වීඩියෝස් ගොඩාක් අරගෙන එඩිට් කරන්න නැතුව ෆෝන් එකේ පුරවගෙන ඉන්න ළමෙක් දැන්. ඇත්තටම දැන් ඉස්සරහට මම එකින් එකට එඩිට් කර දාන්නම්. අනිවාර්යයෙන්ම YouTube එක subscribe කරලා අනිවාර්යයෙන්ම bell icon එක click කරලා තියාගන්න. මගේ වීඩියෝස් ආපු ගමන් ඔයාලට බලන්න පුළුවන් වෙයි. ඉතින් අද ඇත්තටම කැම්පස් එකේ ලෙක්චර්ස් දවසකුත් නෙමෙයි. ලෙක්චර්ස් කිව්වට අද අපිට ප්‍රෝග්‍රෑම් එකක් තියෙනවා. මම කැලණි කැම්පස් එකේ ඉගෙන ගන්න ළමෙක් විදියට අද අපිට තියෙනවා පොඩි සෙමින එකක්. සමහර වෙලාවට ඔයාලා දන්නවත් ඇති නොදන්නවත් ඇති. දිරණ ටීවී එක කිව්වොත් එහෙම හැමෝම දන්නවනේ. හැබැයි දිරණ ටීවී එකේ ඩිරෙක්ටර්ස්ලව එයාලව අපි මිනිස්සෙක් විදිහට අඳුරන්න නැති වෙන්න පුළුවන්. ඉතින් ලක්සිරි මහතාගේ අද විශේෂ ආරාධ්‍ය දේශනයක් තියෙනවා. ඉතින් ඒක නිසා තමයි මම මේ උදේම කැම්පස් එකට යන්න රෙඩි වෙන්නේ. ඉතින් මම හිතන්නේ අද තමයි මම කැම්පස් එකට මේ වෙලාවට ගියා කියොත් එහෙම හරි. ඇතන වෙලාවට මට අද කැම්පස් එකට යන්න පුළුවන් වුණා. අද මේ කැම්පස් එකට යන දවසේ මම ඇත්තටම අර බලන නිවුස් අප්ඩේට්ස් ඉතින් ඇත්තටම අපි මේ දවස්වල ගොඩාක් කට්ටිය කතා කරන දෙයක් තමයි යුද්ධය කියලා කියන්නේ. එතකොට තුන්වෙනි ලෝක යුද්ධයක් පටන් ගනීද මොකද්ද මේ වෙන්නේ අපිට හරිම බය. එතකොට මිනිස්සුන්ට ජීවත් වෙන්න තියෙන අවදානම වැඩි, ආර්ථික අපහසුතාවයක් ඇති වෙන, ආහාර හිඟයක් ඇති වෙන කාලයක් ඉස්සරහට ඇති වෙන්න පුළුවන් කියලා ගොඩාක් කට්ටිය දැනටමත් අනාවැගේ ඉදිරිපත් කරලා තියෙනවා. මගේ නම් අදහස වෙන්නේ සාමාන්‍ය යුද්ධයක් කියන දෙයින් මිනිස්සුන්ට හොඳක් සිද්ධ වෙන්නේ නැහැ. බුදුහාමුදුරුවෝ කිව්වා වගේ අවිගත්තෝ අවියම නසිත කියන ධර්මතාවය තමයි මං ඉන්නේ. මොකද මොනම හේතුවක නිසාවත් ආර්ථිකමය හෝ වේවා, ආගමික හෝ වේවා, සමාජීය තත්ත්වයන් හෝ වේවා, මොනවාම හරි දෙහසීමා ප්‍රශ්නයක් හෝ වේවා මිනිසුන්ට කරදර කරලා මිනිසුන් නැති කරලා ඒ ලබා ගන්න බලයෙන් හෝ ඒ ලබා ගන්න දේවල් වලින් කවදාවත් මං හිතන්නේ නැහැ යහපතක් වෙයි කියලා. කතාවට ඕන අපි කැම්පස් එකටම ආවා. මානම ලස්සනයි ළමයි. මං හිතන්නේ පෙරාදෙණිය කැම්පස් එකේ මේ දවස්වල මං හිතන්නේ අර අපි කියන්නේ වසන්තය කියලා. ඒ වගේ තමයි මාරම ලස්සනයි. ඕම ඉස්සරහට යද්දී හොස්ටල් එකේ ඒරියා එකෙත් මාරම ලස්සනට මල් පිපිලා තියෙනවා. ඉතින් බලන්න මාර ආසයි. ඉතින් කැම්පස් වල ඉගෙන ගන්න ඔයාලා ගොඩාක් පින් කරලා තියෙනවා මේ වගේ ස්වභාව සෞන්දර්යයෙන් අනෝන තැන්වල ඉගෙන ගන්න. මොකද මානසික සුවයාගෙන් තමයි තමන්ගේ ටැලන්ට් එක තමන්ව ඩෙවලොප් කරගන්නත් ඔයාලට ලැබිලා තියෙනවා. ඉතින් මම ඔය චුටි ක්ලිප්ස් ටිකක් එහා පැත්තට මෙහා පැත්තට ගිහිල්ලා එකතු කරගෙන ආවා. ඔන්න ඔය වගේ තමයි එන්ට්‍රන්ස් එක තිබුණේ. මේ වෙද්දී නම් මම මේක වීඩියෝ කරන දවසේ මංජුසාව කියන ප්‍රෝග්‍රෑම් එකට කැම්පස් එක ලෑස්ති වෙලා තමයි තිබුණේ. ඉතින් බුදුනුත් වැඳලා අද මම යන්නේ කැම්පස් එක ඇතුළට. ඉතින් අද කැම්පස් එක ඇතුලේ මේ හරිය කවුරුත් හිටියේ නැහැ. හැබැයි මේ මතක් කරන්න ඕනේ අද මාරම ලස්සන වීඩියෝ එකක් මම දැක්කා. මොකක්ද දන්නවද? අද මොකක් හරි ෆැකල්ටි එක ළමයින්ව අලුතෙන් ගන්නවා අලුත් ඇකඩමි කියා එක. ඉතින් මම මතක් කරුවේ මම කැම්පස් එකට ගියපු පළවෙනි දවසේ බෑගුත් උත්සව කියන ගියපු පළවෙනි දවසේ තමයි මට මතක් වුණේ. මගේ යාළුවන්වත් මට මතක් වුණා. මගේ රූම් එකත් මට මතක් වුණා. ඉතින් හරිම සුන්දර අතීතයක් තියෙනවා මං හිතන්නේ ගවර්න්මන්ට් කැම්පස් එකක ඉගෙන ගන්න ඕනම ළමෙක්ට. මොකද අත්දැකීම වගේම තමයි හොඳ යාළුවෝ මිත්‍රාදීන් ගොඩනැගෙන්නේ ඒ කැම්පස් එක ඇතුලේ. මොනවද කැම්පස් එකට ගිහිල්ලා හම්බුනේ කියලා අහුවොත් එහෙම මට නම් කියන්න තියෙන එකම දේ තමයි ඇත්තටම අපිට නොදන්න මිනිස්සු ටිකක් හම්බ වෙච්ච එක. මොකද එයාලා තමයි කවදා හරි ගොඩාක් ආයතනවල උසස් තනතුරු වලට යන්නේ. ඉතින් එතකොට පබ්ලික් රිලේෂන් කියන එක මාරම වැදගත්. ඉතින් මම මේ කාපු කැම ටික තමයි ඇත්තටම පෙන්නුවේ. මේ එක්ස්ප්ලেইন කරන්නත් බැලුණා කතාවෙන් කතාවට. ඉතින් කොහොම හරි ওই විදියට වටපිටාවේ තියෙන වීඩියෝ ටිකක් මම තමයි මේ ඇඩ් කරන්නේ වීඩියෝ එකට. මාරම
ලුක් එකක් තමයි තියෙන්නේ. මේ විදිහට තමයි අද අපි හෝල් එකට ගියේ. මෙතනට පේනවා ඇති මාධ්‍ය අන්තර්ගතයේ නිර්මාණය සහ මාධ්‍ය කළමනාකරණය කොහොමද කරන්නේ කියලා තමයි ලක්සිරි වික්‍රමගේ මහතා අපිට පැහැදිලි කරේ. ඉතින් මාරම අපි කියන්නේ ජීවිතේට හොඳ දැනුමක් ගත්ත ප්‍රෝග්‍රෑම් එකක් කිව්වොත් එහෙම හරි. මොකද අපි සාමාන්‍යයෙන් ඉගෙන ගන්නකොට තීර දැනුම තමයි අපිට එන්නේ. අපි හැම දෙයක්ම න්‍යායාත්මකව තමයි ඉගෙන ගන්නේ. හැබැයි ඒක ප්‍රායෝගිකව ඉගෙන ගන්නකොට ඒක සම්පූර්ණයෙන්ම වෙනස්. මොකද අපි ප්‍රායෝගිකව දෙයක් කරන්න යද්දී අපිට ලැබෙන ඒ අත්දැකීම් ඒ දේවල් වෙනස් නිසා. ඒ වගේම තමයි න්‍යායාත්මකව දේවල් ඉගෙන ගන්නවා වගේම අපි ප්‍රායෝගිකව දේවල් කරන්නේ කොහොමද කියලාත් ඉගෙන ගන්න ඕනේ. ඒ අත්දැකීම් ගන්නත් ඕනේ. ඒ අත්දැකීම් වලින් ඉස්සරහ ගියපු කට්ටියගේ මඟ පෙන්වීම ගන්නත් ඕනේ. ඉතින් ඒක නිසා මේ කැලණි කැම්පස් එකේ ආචාර්ය මණ්ඩලය සංවිධානය කරපු මේ ප්‍රෝග්‍රෑම් එකට මම මාරම කැමතියි. අනිත් එක තමයි ළමෙක් විදිහට මම බොහොම ස්තුතිවන්ත වෙනවා. ඉතින් ওই විදිහට තමයි මේ ඉන්නේ ජනසන්නිවේදන අධ්‍යයනාංශයේ සම්පූර්ණයෙන්ම පාලනාධිකාරී කරන අපේ ප්‍රොෆෙසර්ස්ලා ටික. ඉතින් ආදරෙන් මතක් කරනවා. ඒ වගේම තමයි ඊට පස්සේ අපිට තව ප්‍රෝග්‍රෑම් එකක් තිබුණා. ඒක අලෙවිකරණය සම්බන්ධයෙන් තමයි ඇත්තටම තිබුණේ. මම දකින විදිහට අලෙවිකරණය කියන්නේ එක එක පැතිවලට ආවේනික දෙයක්. ඒ කියන්නේ ඔයා ඉන්න ඉන්ඩස්ට්‍රි එකකින් ඉන්ඩස්ට්‍රි එකට අලෙවිකරණය සම්බන්ධයෙන් තියෙන න්‍යායාත්මක දැනුම ඇප්ලයි කරන විදිය වෙනස්. ඉතින් ඒකට මීඩියාවලත් එහෙමයි. මීඩියාවල අපි කියනවානේ අර මිනිස්සුන්ට ඇත්ත බොරු කරලා පෙන්නනවා එහෙම කියලා. ඉතින් ඒ කොහොම වුණත් අපිට මනුස්සෙක් කිසිම දවසක සංනිවේදනය යොදාගෙන මනුස්සෙක්ව නැති කරන්න යොදා ගන්න නැහැ. සංනිවේදනය කියන්නේ සංවර්ධනය සඳහා යොදා ගන්න එක දෙයක්. එතකොට යම්කිසි වෙළඳ ව්‍යාපාරවලට සංවේදනය යොදා ගන්න එක සාමාන්‍ය දෙයක්. අපි සංවේදනය ගැන කතා කරන්න ගියොත් එහෙම ඇත්තටම මේ vlog එක මේ ටයිම් එක මදි වෙනවා. මොකද ඇත්තටම මට එච්චර දේවල් කියන්න තියෙනවා. ඉතින් ඊට පස්සේ ආවේ ඇත්තටම මහේෂ් මහත්මයා බොහොම ස්තුතිවන්ත වෙනවා. අනිත් එක තමයි මම මෙතනද කියන්න ඕනේ එතුමා කියපු විශේෂම දෙයක් තමයි විශ්වවිද්‍යාල ශිෂ්‍යයෙක්ට අර ගොඩාක් වෙලාවට කියනවනේ මේ ජොබ්ස් නැහැ කියලා. ඒ කතාව බොරු කියලා තමයි කියලා කිව්වේ. හැබැයි එයා ප්‍රායෝගික දැනුම ගන්න නැත්නම් යාළුවොත් එක්ක ඒ දේවල් අත්දැකීම් ගන්න යන්නේ නැත්නම් සහ එයාට ඒක සම්බන්ධයෙන් කිසිම අවබෝධයක් නැත්නම් ඒ ඉන්න ක්ෂේත්‍රය පිළිබඳව එයා ෆේල් වෙනවා කියලා තමයි එයාගේ කතාවේ හරිය විදිහට මම ගත්තේ. මොකද ගොඩාක් කට්ටිය කැම්පස් එකට ගිහලා අන්තිමට ජොබ්ස් නැහැ කියලා කියනවා. එයා රෙකමන්ඩ් කරා කැම්පස් එකට ගිහලා සෙකන්ඩ් ඉයර් එක වගේ වෙද්දී අනිවාර්යෙන්ම ජොබ් එකක් හොයාගෙන ඒකත් එක්ක සම්බන්ධ වෙලා වැඩ කරන්න කියලා. මොකද අර අපි ඊගෝ එකකින් ඉන්නනේ අපි කැම්පස් ආවා එහෙම කියලා. එතකොට ඒ දේවල් Tamanට මඟ හැරෙන්න තියෙන අවස්ථා වැඩි කියලා තමයි කිව්වේ. ඉතින් මට ඇත්තටම මේ ලෙක්චර්ස් දෙකේම තියෙන දේවල් මේ වීඩියෝ එකට ඇඩ් කරන්න බෑ. මම ඇඩ් කරන්නම් අනිවාර්යෙන්ම. මොනවාද ඉස්සරහට එන vlogs වලින් අනිවාර්යයෙන්ම ඔයාලට ගේනවා. ඒ සංනිවේදනයේ සම්බන්ධයෙන් ඔයාලට මොනවාම හරි ඩවුට් එකක් තියෙනවා නම් කැම්පස් එක ගැන කොහොමද කැම්පස් එක ඉගෙන ගන්න මේ පාඨමාලාවට සම්බන්ධ වුනේ. ඒ වගේම තමයි මම මතක් කරන්න ඕනේ මාරම හොඳ යාළුවෝ ටිකක් මට හම්බුණා. ඉතින් ඊළඟ දවසේ වීඩියෝ එකෙන් ආයි හම්බ වෙමු. මම හිතනවා මම ඊළඟ සැරේ ගේන වීඩියෝ එක මොනවා හරි කවුන්සලින් පැත්තට සම්බන්ධ වෙන එකක් ගේන. ඉතින් අදට එච්චරයි. සුබ දවසක්.